ලෝකේ තියෙනවා PISA කියලා වැඩසටහන. PISA Program for International Student Assessment කියලා. මේකේ අදහස දරුවන්ගේ කුසලතාවයේ ඇගයීමේ ජාත්‍යන්තර වැඩසටහන. එතන මේකෙන් හොයලා බලනවා මේක OECD countries වලින් කරන්නේ. Organization for Economic Cooperation and Development කියන රටවල් වල සංවිධානයක් තියෙනවා. මේකෙන් කරලා බලනවා ලෝකේ හොඳම ශිෂ්‍යෝ බිහි කරන්නේ මොන රටද කියලා. ලෝකේ හොඳම ශිෂ්‍යෝ බිහි කරන්නේ මොන රටද? ලංකාවද? හිතනවාද ලංකාව කියලා? මෑතක් වෙනතුරු ලෝකේ හොඳම ශිෂ්‍යෝ බිහි කළේ චීනය. දෙවෙනි රට සිංගප්පූරුව. තුන්වෙනි රට ෆින්ලන්තෙට පල්ලෙහා තියෙනවා පොඩි රටක් එස්ටෝනියාව කියලා. ඒක තමයි තුන්වෙනි රට. හැබැයි 2023 ගිය අවුරුද්දේ සිංගප්පූරුව බලන් හිටියේ ඇයි අපි ලෝකේ දෙවෙනි හොඳ ළමයා බිහි කරන්නේ? අපි හොඳ ළමයා බිහි කරනවා කියන ඉලක්කය. එතකොට ගිය අවුරුද්දේ සිංගප්පූරුව තමයි ලෝකේ හොඳම ළමයා බිහි කළේ. හොඳම ළමයි එක ළමයෙක් නෙමෙයි. ලෝකේ හොඳම ශිෂ්‍යෝ බිහි කරන රට සිංගප්පූරුව. ඒත් ඉස්සෙල්ලා චීන. චීනේ සාමාන්‍යයෙන් මිලියන 30ක් ළමයින්ව එළියට දානවා අධ්‍යාපන ක්‍රමය හරහා ශ්‍රම වෙළඳපොළට. ලෝකේ හොඳම ශිෂ්‍යයෝ හැටියට. සිංගප්පූරුව දාන්නේ 30000ක් 40000ක්. එතකොට ඒ වෙනකොට සිංගප්පූරුවට ළමයි 30000ක් 40000ක් එක්කලා කරන්න බැරි දේ චීනේ ළමයි මිලියන 30කට කළා. ලක්ෂ 300කට කළා. හැබැයි සිංගප්පූරුව ගිය අවුරුද්දේ චීනේ අභිභවා ගිහිල්ලා ලෝකේ හොඳම ළමයින්ව හැදුවා. ඒතකොට හොඳම ළමයෙක් කියන්නේ කවුද? හොඳම ළමයෙක් කියන්නේ උදේට නැගිටින එක්කෙනෙක්, දත් මදින එක්කෙනෙක්ද, ඉස්කෝලේ යන එක්කෙනෙක්ද, හොඳට ඉගෙන ගන්න එක්කෙනෙක්ද, කොයි වගේ එක්කෙනෙක්ද හොඳම ළමයා කියන්නේ? මේ වැඩසටහනට අනුව හොඳම ශිෂ්‍යයා කියන්නේ තමුන් ඉගෙන ගත්ත දේ ප්‍රායෝගිකව පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. දෙවෙනි එක තමයි තමුන් ඉගෙන ගත්ත විෂය මාලාව විෂය පාවිච්චි කරලා අනිත් විෂයන් දිහා හොඳට බලන්න පුළුවන් වෙන්න ඕනේ. උදාහරණයක් හැටියට මම වාණිජ නම් ඉගෙන ගත්තේ මම නීති ප්‍රශ්නයක් දිහා කොහොමද බලන්නේ? මම විද්‍යාව පිළිබඳ ප්‍රශ්නයක් දිහා කොහොමද බලන්නේ? මම සමාජ ප්‍රශ්නයක් දිහා කොහොමද බලන්නේ? මම දේශපාලනික ප්‍රශ්නයක් දිහා කොහොමද බලන්නේ? කියන එක පිළිබඳ හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් ලංකාව මේ වැඩසටහනේ පළාතකවත් නැහැ. ලංකාව මේකේ 150වත් නැහැ. 175ත් නැහැ. කොහෙවත් නැහැ. අපි බිලියන 500ක් වේදම් කරනවා මේ ළමයි ටික හදන්න. හැබැයි මේ ළමයින්ට ලෝකේ අනිත් ළමයි එක්කලා පිටිපස්සෙන් හිට ගන්න බෑ. අපේ අධ්‍යාපන ක්‍රමය එහෙම හැදිලා නැහැ. එහෙම හදන්න උවමනාවකුත් නැහැ කාටවත්. ආණ්ඩුව බාර ගන්න ඉන්න අය කියන්න එපා. දැන් අපි මේකේ පළාතේවත් නැහැ. අපි ආණ්ඩුව ගත්තාම අවුරුදු 5ක් ඇතුළත අපි මේක 150ට ගේනවා. එහෙම නැත්නම් 100ට ගෙනල්ලා පෙන්නනවා. ලෝකේ හොඳම 75 වෙනි ළමයා හදනවා. 50 වෙනි එක්කෙනා හදනවා. එහෙම කතාවක් තියෙනවද? එහෙම කතාවක් නැහැ. මේ ළමයි කොහොම හැදුනත් කාටවත් ප්‍රශ්නයක් නැහැ. එතකොට අනිත් එක තමයි දැන් මේ ළමයි හදන එකේ මොකද්ද ප්‍රතිඵලය? අපි මේ ළමයින්ගෙන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ කියන එක පිළිබඳව මේ දහම් පාසල් ගුරු බවතුන්ට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. දැන් උදාහරණයක් හැටියට අනිත් රටවල් මේ අපේ රටවල් වගේ අයාලේ අධ්‍යාපනය දෙන්නේ නැහැ. දැන් උදාහරණයක් හැටියට සිංගප්පූරු වගේ රටවල් වල තියෙනවා මේ අධ්‍යාපනයෙන් ලබා ගන්න ඕන ප්‍රතිඵල මොනවද කියලා. ඒක Google කරලා බලන්න පුළුවන්. මං කියන දේ බොරුද කියලා. සිංගප්පූරුවේ අධ්‍යාපන අමාත්‍යාංශය ඒගොල්ලන් වියදම් කරන සල්ලි වලට ළමයාගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ප්‍රාථමික ද්විතීය සහ තෘතීය primary secondary tertiary කියලා ඉලක්ක තියෙනවා. පළවෙනි ප්‍රතිඵලය තමයි ළමයා ඉස්කෝලේ 5ට එනකොට. ඒකට සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ මොකක්ද? දැන් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? ළමයා 5ට. ශිෂ්‍යත්වයේ පාස් වුනේ නැත්නම් ගෙදරවත් එන්න එපා කියලා තමයි කියන්නේ. මේ එහෙම කියලා නේද? එහෙම කියලා. සිංගප්පූරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ ළමයාට හරි දේ වැරදි දේ වෙන් කරලා අඳුන ගන්න පුළුවන්ද කියලා. එහෙම නැතුව ඒ ළමයාට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්ද? චීන කතා කරන්න පුළුවන්ද? ගණන් හදන්න පුළුවන්ද? විද්‍යාව පුළුවන්ද කියන එක නෙමෙයි සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ මේකේ අන්තිම ප්‍රතිඵලය තමයි ළමයා සිංගප්පූරුවට ආදරය කරන්න ඕනේ. දෙවෙනි ප්‍රතිඵලය ඉස්කෝලෙන් එළියට එනකොට අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ ළමයාගෙන්? එන්නේ මෙයාට විශ්වවිද්‍යාලය යන්න පුළුවන්. එහෙම නැත්නම් රස්සාවක් කරන්න. කියන එක තමයි බලාපොරොත්තු. සිංගප්පූරුව මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? මේ ළමයාට රස්සාවක් කරන්න පුළුවන්ද කියන එක නෙමෙයි. සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ මේ ළමයා දන්නවද සදාචාරය කියන්නේ මොකද්ද කියලා. සදාචාරවත් පරිපූර්ණත්වය කියන්නේ මොකද්ද කියලා ළමයා දන්නවද කියන එක තමයි සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද සදාචාරවත් පරිපූර්ණත්වය කියන්නේ? අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ළමයා දෙවියන්ට විශ්වාස කරන්න පුළුවන්ද කියන එක තමයි සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ. ඒකේ අන්තිම ප්‍රතිඵලය තමයි ළමයා දැනගන්න ඕනේ සිංගප්පූරුවට රටක් හැටියට අවශ්‍ය මොකද්ද? මම ඒක ලබලා දෙන්නේ කොහොමද කියලා. දැන් අපි ඔය ගැන කතා කරනවද ළමයිත් එක්කලා? ළමයාට කිසිම අයිඩියා එකක් නැහැ, අදහසක් නැහැ. සදාචාරය කියන්නේ මොකද්ද කියලාවත් ලංකාවට අවශ්‍ය මොකද්ද මම ඒක කොහොමද දෙන්නේ කියන එක පිළිබඳ කිසිම අවබෝධයක් නැහැ. තුන්වෙනි ප්‍රතිඵලය tertiary තෘතීය ප්‍රතිඵලය. විශ්වවිද්‍යාලයෙන් ළමයෙක් එළියට එනකොට සිංගප්පූරුවේ මොකද්ද සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ? අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අපි විශ්වවිද්‍යාල ළමයින්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මෙයාට රස්සාවක් කරන්න පුළුවන්ද කියන එක. මෑත කාලයේ වෙනකොට අති බහුතරයක් විශ්වවිද්‍යාල ළමයි බලාපොරොත්තු වෙන්නේ රජයේ රැකියාවක් කරන්න. ඇයි? පෙන්ෂන් එක හම්බ වෙනවා. වැඩි වැඩක් කරන්න දෙයක් නැහැ. ඒක තමයි ළමයාගේ අදහස. සිංගප්පූරුව මොකද්ද බලාපොරොත්තු? සිංගප්පූරුව බලාපොරොත්තු වෙන්නේ මේ ළමයාට හරි දේ වෙනුවෙන් කතා කරන්න පුළුවන්ද? හරි දේ වෙනුවෙන්
වෙනුවෙන් හිට ගන්න පුළුවන්ද කියන එක. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට ළමයෙක් එයාට පුළුවන් වෙන්න ඕන හරි දේ වෙනුවෙන් කතා කරන්න. හරි දේ වෙනුවෙන් නැගිටින්න පුළුවන් වෙන්න ඕන. අන්තිම ප්‍රතිඵලය හැරියට ලෝකයට සාපේක්ෂව සිංගප්පූරුව තියෙන්නේ කොහෙද කියලා එයා දැනගන්න ඕන. භූගෝලීය වශයෙන් නෙමෙයි රටක් හැටියට, ආර්ථිකයක් හැටියට, මිනිස්සුන්ගේ ගුණාංග හැටියට, ලෝකයේ අනිත් රටවල් වලට සාපේක්ෂව තමුන්ගේ රට කොතනද තියෙන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට සිංගප්පූරුව අධ්‍යාපන ක්‍රමය හරහා හදන්නේ මොන වගේ සමාජයක්ද? සදාචාරවත් සමාජයක් හදනවා. අපි සදාචාරවත් සමාජයක්ද හදන්නේ? නෑ. සදාචාරවත් නැති සමාජයක් හදනවා. සිංගප්පූරුව ඒ සදාචාරවත් සමාජය හරහා සදාචාරවත් රජයක් ගොඩනගනවා. අපි මේ සදාචාරවත් නැති සමාජය හරහා ගොඩනගන්නේ සදාචාරවත් රජයක්ද? නෑ. සදාචාරවත් නැති රජයක් ගොඩනගනවා. සිංගප්පූරුව මේ සදාචාරවත් රජය හරහා සදාචාරවත් නායකයෝ ගොඩනගනවා. අපි කට්ටියම එක්ක අහුවෙලා අපේ ස්වාමින් වහන්සේලාත් එකතුව අපි කට්ටියම එක්ක අහුවෙලා මේ සදාචාරවත් නැති සමාජේ සදාචාරවත් නැති ආණ්ඩුවක් හදලා සදාචාරවත් නැති නායකයෝ ටිකක් බිහි කරනවා. ඒක හරහා තමයි ලංකාව අර තුන්වෙනි ලෝකයේ තිබිච්ච ලංකාව දැන් පාතාල ලෝකෙට ගිහිල්ලා තියෙන්නේ.